මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහත්මයාගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ආරංචි මාර්ගයෙන් ඒක දැනගන්න ලැබුණා. ඒක රාජාංගනය හමුදුරුවොත් මේ පිළිබඳව කතා කරා. චමුදිත මහත්මයා කියන්නේ ඇත්තටම සත්‍ය නිවැරදි දේ කෙලින්ම කතා කරන, ඒ වගේම මේ හොරුන්ට කුඩුකාරයන්ට විරුද්ධව කතා කරන මාධ්‍යවේදියෙක් කියන එක අපි හැමෝම දන්නවා. ඉතින් මේ පිළිබඳව බොහෝ අයට ප්‍රශ්න තියෙනවා. සමහරු හොඳ කියනවා, සමහරු බනිනවා. ඉතින් මේ මොනවා කීවත් චමුදිත කියන්නේ ඉතාම හොඳ මාධ්‍යවේදියෙක්. මොකද සත්‍යය හැමදාමත් කියපු, සත්‍ය වෙනුවෙන් පෙනී සිටපු කුඩුකාරයෝ, ගංජකාරයෝ, මේ රට වනසන ස්ත්‍රී දූෂකයෝ ඒ වෙනුවෙන් පෙනී හිටපු කොන්ද කෙලින් පණ ඇති මාධ්‍යවේදියෙක්. ඉතින් මේක මේ එතුමාට අත තියන්න හදනවා නම් අපිත් නිකන් ඉන්නේ නැහැ. අපිත් මේ මිනිස්සු ආදරේ, බහුතරයක් ආදරේ. දැන් බහුතරයක් මිනිස්සු එකතු වෙලා ඉන්නවා චමුදිත මහත්මයාත් එක්ක. ඉතින් ඒ නිසා මේ වගේ මාධ්‍යවේදියෙක් රැකගන්න ඕනේ. අපි චමුදිත මහත්මයා වෙනුවෙන් රාජාංගනය හමුදුරුවනුත් පෙනී සිටිනවා. ඉතින් මේ පිළිබඳව හොයා බලන්න, වගකීම් බලධාරීන් මේ පිළිබඳව හොයා බලන්න. ඒක තමයි මම මේ අවස්ථාවේ කියන්න ආවේ. ඉතින් හැමෝටම සුබ දවසක්.